චේස්විටයි දිව්‍යන් වහන්සේගෙන් පසු ගැලවීමේ පණිවිඩය ගෙන ගියේ ජේසුස් වහන්සේ තුලිනි. ජේසුස් වහන්සේගෙන් පසු ගැලවීමේ පණිවිඩය ගෙන ගියේ ගෝලයන් 12 දෙනා තුලිනි. ගෝලයන් 12 දෙනාගෙන් පසු ගැලවීමේ පණිවිඩය ගෙන ගියේ මනුෂ්‍යයන් තුලිනි. මා තුලින් කතා කරන්නේ ජේසුස් වහන්සේගේ ගැලවීමේ පණිවිඩය. අද වෙනකොට ලෝකයේ කිතුණුවන් බිලියන 2ක් සුභාරංචි අසන්න සිටිනවා. එහෙමනම් මට ලොකු වගකීමක් තිබෙනවා. ගොවියා වී වපුරනවා වාගේ මම දේ වචනය වපුරනවා. පියතුමෙක් වීමට ඉගෙනගත් කෙනෙක් නොවේ. හැබැයි මට ගුරුවරයෙක් ඉන්නවා. එම ගුරුවරයා තමයි සුද්ධාත්මයන් වහන්සේ. මේ සියලු ගෞරවය සුද්ධාත්මයන් වහන්සේට හිමි විය යුතුයි. ලෝපුරා ගැලීම ගෙන දෙන පිණිස පහන් එළියක් ලෙස මම ඔබ තැබීමි. දුර්වලම අන්ධකාරයෙන් සිටින ජනයාට ආලෝකයක් ලබා දීම සඳහා මාගේ දිව ආලේප කළසේක. දේව වචනයේ බලයක් තිබෙනවා. දේව වචනයේ බලයක් තිබෙනවා. මම සුද්ධ බයිබලයේ කියවන්න හරි කැමතියි. තුත මේවාක් සඳහා මා ආලේප කරද දිව්‍ය වහන්සේ මා තුළින් ලෝකයට කතා කරයි. ගොවියා වී වපුරනවා වාගේ මම දේව වචනය වපුරනවා. චේස්විටයි. කොයි